ඔබ දන්නවා මත්ද්‍රව්‍ය සම්බන්ධව පැමිණිලි කිරීමට 18 කියන අංකය රජය දැන් හඳුන්වා දීලා තිබෙනවා. ඉතින් මේ දවස් 4ට පසුගිය දවස් 4ට ඒ අංකයට පැමිණිලි 800 ගාණක් ලැබිලා තිබෙනවා. මේ සම්බන්ධව පසුගියදා පැවති උත්සවයකදී මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා යම් හෙළිදරව් කිරීමක් කළා. එතකොට මේකේ පැමිණිලි වලින් වැඩිම ප්‍රමාණයක් ලැබිලා තිබෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ. එතකොට ඔබට අපිට තේරෙනවා මේකේ ව්‍යාප්තිය මත්ද්‍රව්‍ය වල ව්‍යාප්තිය වැඩිපුරම තිබෙන්නේ කොළඹ. ඒක නිසා පොඩ්ඩක් ඒ ගැන අවධානය යොමු කරන්න හොඳයි. එතකොට මේ දවස් 4ට පොලිසිය කරපු මෙහෙයුම් වලින් 5300ක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. එතකොට ඒකෙනුත් වැඩිම ප්‍රමාණයක් කොළඹින් තමයි ඒ අත්අඩංගුවට ගැනීම අරගෙන තියෙන්නේ. දැන් ඔබ බය වෙන්න එපා. මත්ද්‍රව්‍ය සම්බන්ධව ඔබ යම් ආකාරයක ඒ විකුණන ජාවාරම් කරන කෙනෙක් ගැන දන්නවනම් ගමේ ඔබේ ප්‍රදේශයේ 18/18 අංකයට දැනුම් දෙන්න. දැන් එහෙම ඉස්සර වගේ එහෙම තමන්ගේ තොරතුරු අපතේ ආවේ කියලා එහෙම හිතන්න එපා. මොකද මේක ජාතියේ වගකීමක්. අපි අපේ දරුවෝ බේරගන්න ඕනේ. ඒක නිසා මේ සම්බන්ධව වහාම ඔබේ යුතුයකම ඉෂ්ට කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා.